හෙලෝ කොහොමද? අද වීඩියෝ එකෙන් ඔපෙරා හවුස් එක, ඩයිනසෝස්, ඒ වගේම ලයිට් පත් වෙන ගල් බලන්න පුළුවන්. වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද ඉරිදා දවසක්. ඉතින් උදේම මේ කුරක්කන් කැඳ එකත් හදන් බීලා මේ රසමනස ෆ්‍රයිඩ් රයිස් එකත් කාලා අපි මේ යන්න ලෑස්ති උනේ මං කාලයක් තිස්සේ යන්න බලන් හිටපු තැනකට. මේ තමයි මගේ අද අවුට්ෆිට් එක. ඉතින් අපි 11 විතර ගෙදරින් පිටත් වෙලා මේ ආවේ ට්‍රේන් ස්ටේෂන් එක ළඟට. අපේ ගේ ළඟම තියෙන ස්ටේෂන් එක ළඟට. ඉතින් මේ බලන් ඉන්නේ අපි ගමන යන්න බලන් ඉන්න ට්‍රේන් එක එනකම්. අපේ හස්බන්ඩ් පොඩ්ඩක් ලැජ්ජයි වීඩියෝ වලට. ඉතින් මං පොඩ මූණවත් පින්නන්න කියලා. ඔන්න අපේ ට්‍රේන් එක ආවා. අපි මේ යන්න හදන්නේ සිටි එකට. ඇත්තටම සිටි එකට යන එක ලේසිම විදිහ තමයි ට්‍රේන් එකේ යන එක. මේ ට්‍රේන් එකේ තට්ටු 3ක් තියෙනවා. අපි යන්නේ උඩම තට්ටුවේ. මොකද යන්න ලේසිම එක තමයි උඩම තට්ටුව. එතකොට මේ වම් පැත්තේ ඕගොල්ලෝට පේන්නේ අපේ ගෙවල්, අපේ අපාර්ට්මන්ට්. ඒවා පහු කරගෙන අපි මෙන්න මේ ලස්සන ලේක් එකත් පහු කරගෙන තමයි සිටි එකට යන්නේ. මම ගොඩක් ආසම මේ ලේක් එක උඩින් යන ටිකට. දැන් ඔයාලට පෙනේ එන්න බිල්ඩින්ග්ස් වැඩි වෙනවා. ඒ කියන්නේ අපි සිටි එකට කිට්ටු වෙනවා. එතකොට තව ටිකකින් ඔයාලට පෙනේ ලස්සන view එකක්. ඒ තමයි අපේ ඩෙස්ටිනේෂන් එක. සිඩ්නි ඔපෙරා හවුස් ස්ටොප් එක. ඉතින් අද මේ අපි ආවේ සිඩ්නි ඔපෙරා හවුස් එක බලන්න. මං කාලයක් තිස්සේ ඉඳලා එන්න කියලා හිතන් හිටියට හස්බන්ඩ් අද තමයි මාව එක්කන් ආවේ. ඉතින් අපි අපේ කාඩ් මෙතනින් ටැප් කරලා ස්ටේෂන් එකෙන් එළියට ආවා. අපි දැන් මේ එළියට ආව තැනින් වම් පැත්තට හැරුණොත් තිබ්බේ හාබර් බ්‍රිජ් එක, දකුණු පැත්තට හැරුණොත් තමයි තියෙන්නේ ඔපෙරා හවුස් එක. ඉතින් අපි කෙලින්ම දකුණු පැත්තට හැරිලා ඔපෙරා හවුස් එක පැත්තට තමයි මේ දැන් යන්නේ. අපි මෙතනින් එළියට ඇවිල්ලා ටික දුරක් ඇවිදන් යනකොට දැක්කා සින්දුවක් කියනවා කට්ටියක්. මම ඒක ළඟට ගිහින් බලුවම තමයි දැක්කේ අර මෙහි ඉන්න ආදිවාසීන් තමයි මේ performance එක මෙතන කළේ. අපි ඉතින් දැන් හිමීට කියෝ වටපිටත් බල මේ ඇවිදන් යන්න ඔපෙරා හවුස් එක පැත්තට. පොඩි දුරක් ඇවිදන් යන්න ඕනේ ඔපෙරා හවුස් එක ළඟට යන්න. ගොඩක් නැහැ. ඉතින් හිමීට යමු අපි. ඇත්තට මෙතන හරිම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙන්නේ. ඈතින් අර පේන්නේ හාබර් බ්‍රිජ් එක. එතකොට ක්‍රූස් එහෙම ගොඩක් නවත්තලා තිබ්බා. එතකොට මේ මුහුදත් එක්ක ඒ වටපිටාව එතකොට මේ කලර්ස් උත් එක මාරම ලස්සනයි. මේ දවස්වල මෙහි ටිකක් රස්නේ වැඩි. ඉතින් මේ හට්ස් වලින් අර නිකන් ජල වාෂ්ප වගේ එවනවා. මාත් ඒක පළවෙනි වතාවට තමයි දැක්කේ. දැන් ඔයාලට මේ ඈතින් පේන්නේ ඔපෙරා හවුස් එක. සිඩ්නි ඔපෙරා හවුස් එක කියන්නේ world famous landmark එකක්. තියෙන්නේ හරියටම සිඩ්නි සිටි එකේ හාබර් බ්‍රිජ් එක ළඟමයි. එතකොට මේ සිඩ්නි ඔපෙරා හවුස් එකට තියෙන්නේ unique sail shape design එකක්. එතකොට මේක මේ ජනතාවට බලන්න ඕපන් කරලා තියෙන්නේ 1973 දී. එතකොට දැන් මේ වෙනකොට අවුරුද්දකට මේකේ ෂෝස් සාමාන්‍යයෙන් 1500ක් පමණ තියෙනවා කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ ඔපෙරා හවුස් එකේ එක පැත්තකින් බැලුවාම පේන view එකක් මාර ලස්සනයි. ඔපෙරා බලන්න කියලා එහෙම ලොකු කැමැත්තක් නැහැ. හැබැයි මම දැක්කා හැරි පොටර් තීම් එකට ඔපෙරා එකක් කරනවා. මේ අවුරුද්දේ අග මං හිතන්නේ කරන්නේ. බලමු පුළුවන් වුණොත් ඒක බලන්න යමු. ඉතින් ඔපෙරා හවුස් එකත් බලලා අපි ආව ඒ ළඟම තියෙන ස්වෙනියර්ස් තියෙන ෂොප් එකකට. ඒතර මේකේ ලස්සන ස්වෙනියර්ස් තියෙනවා. ෆ්‍රිජ් මැග්නට්, එතකොට අර සිඩ්නි ඔපෙරා හවුස් තීම් එකට ගහපු හෑන්ඩ් බෑග්ස්, තව එක ජාතිය ස්වෙනියර්ස් ගොඩාක් තියෙනවා. මේ ඔක්කොම රැලි උඩ මේක රසලද නෑ. එදා ඉතින් හරිම රස්නේ හින්දා අපි මේ ෂොප් එකෙන් එළියට ඇවිල්ලා
ජෙලාටෝ අයිස්ක්‍රීම් කෑවා. හැබැයි මට අයිස්ක්‍රීම් ෂොප් එකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ඇවිදන් ගියේ හාබර් බ්‍රිජ් එක පැත්තට. මෙතනත් ගොඩාක් අය එක එක තැන්වල පර්ෆෝම් කරන එක්කෙනෙක් මෙතන වයලින් ප්ලේ කරනවා. එතකොට මේ ක්‍රූස් එක ළඟ එහෙම මම දැක්කා සින්දුත් කියනවා දෙන්නේ. මෙතන ඉඳන් බැලුවාමත් හරිම ලස්සනට පේනවා සිඩ්නි ඔපෙරා හවුස් එක. මං එනකොට අපේ පික්නික් මැට් එක අරන් ආවා. අපේ හස්බන්ඩ්ගේ විරෝධයෙන් මැද අරන් ආව වුණත් අන්තිමට එයා තමා සැපට ඒකේ නිදාගෙන හිටියේ. අපි දෙන්න ඉතින් මෙතෙන්ට වෙලා මේ මැට් එකේ නිදාගෙන පැය භාගයක් විනාඩි 45ක් විතර ඉන්නකොට තව කොහේ හරි යමු කියලා හිතුණා. ඊට පස්සේ අපි තවත් ලස්සන තැනක් හොයාගත්තා යන්න. ඒ තමයි ඕස්ට්‍රේලියන් මියුසියම් එක. මේක සිඩ්නි සිටි එකේම තමයි තියෙන්නේ. අපි සිඩ්නි ඔපෙරා හවුස් එකට යන්න බැස්ස ස්ටේෂන් එකේ ඉඳලා ස්ටොප්ස් 3ක් වගේ යන්න තියෙනවා. ඕස්ට්‍රේලියන් මියුසියම් කියලා තමයි මම හිතන්නේ ස්ටොප් එක තිබ්බේ. එතකොට මේ තියෙන්නේ ඕස්ට්‍රේලියන් මියුසියම් එක. එතකොට මේ එන්ට්‍රන්ස් එකේදීම අපිට මැප් එකක් ගන්න පුළුවන්. මේක එක්ස්ප්ලෝර් කරන්න. එතකොට ඒක හරිම ලේසි. ඕස්ට්‍රේලියන් මියුසියම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන පැරණිතම මියුසියම් එක. එතකොට මේක තියෙන්නේ සිඩ්නි සිටි එකේ. ඉතින් මේ ඕස්ට්‍රේලියන් මියුසියම් එක ඕපන් කරලා තියෙන්නේ 1827 දී. එතකොට මේකේ එන්ට්‍රන්ස් එක ෆ්‍රී. ඒ කියන්නේ ඔයාලා ටිකට් එකක් ගන්න ඕනේ නැහැ. ඔයාලා ඉතින් මේකට ගියොත් මෙන්න මේ වගේ ඩයිනසෝ ස්කෙලිටන්ස් බලා ගන්න පුළුවන්. එදා හරියට නිකන් මට අර දැනුනේ අර නයිට් ඇට් ද මියුසියම් කියලා ෆිල්ම් එකක් තියෙන්නේ. අන්න ඒක ඇතුළට ගියා වගේ. මාරම ලස්සනයි හිතා ගන්න බෑ. ඉතින් මෙතන මේ වගේ ඩයිනසෝ ස්කෙල්ටන්ස් විතරක් නෙමෙයි තව වයිල්ඩ් ඇනිමල්ස්ලා ඕස්ට්‍රේලියාවටම ආවේනික වුණ එයාලගේ ස්කෙල්ටන්ස් එතකොට අර පුළුම් පුරවල වගේ ලස්සනට එයාලව හදලා තියෙනවා. ඊට අමතරව මේකේ ලස්සන සෙක්ෂන් එකක් තියෙනවා ඕස්ට්‍රේලියන් මිනරල්ස්. ඒ වගේම රෙයා ජෙම්ස්ටෝන්, ස්පාර්ක්ලින් මිනරල්ස් වගේ ලස්සන සෙක්ෂන් එකක් තියෙනවා. ඊට අමතරව ඔයාලට ඕස්ට්‍රේලියාවේ තියෙන එක කල්චර්ස් ඒවට අදාළ ඒගොල්ලෝ ඒ කාලේ ඉඳන් පාවිච්චි කරපු ද්‍රව්‍ය ඒ වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. එතකොට අපි මේ දැන් ඇවිත් ඉන්නේ එයාලගේ වයිල්ඩ් ලයිෆ් කියන සෙක්ෂන් එකට. මේකේ මේ වතුර වගේ පෙවුනට වතුර තිබ්බේ නෑ ඇත්තට. මට ලයිට්ස් වලින් තමයි ඉෆෙක්ට් එක අරන් තියෙන්නේ. මෙතන තිබ්බේ එයාලගේ ඉස්සර අතීතයේ දීවර කර්මාන්තයට පාවිච්චි කරපු උපාංග උපකරණ ඒ වගේ දේවල්.
දැන් අපි ඊළඟට යන්නේ ඕස්ට්‍රේලියන් මිනරල්ස් කියන සෙක්ෂන් එකට. එතකොට මෙතන මේ එක මොනිටර්ස් තියෙන ඒවා පොඩි ගේම්ස් තියෙන ප්ලේ කරන්න. එතකොට මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාව තුල හම්බෙන එක ජාතියේ මිනරල්ස්. ඒ වගේම රෙයා ජෙම්ස්ටෝන්ස්, ඒ වගේ දේවල් ලස්සන දේවල් ගොඩක් තිබ්බ මෙතන. මේ ඊළඟට තියෙන මිනරල්ස් හරිම විශේෂයි. ඒකට හේතුව තමයි මේ මිනරල්ස් වලට පුළුවන් UV ලයිට් එක ඇබ්සෝබ් කරගෙන වෙනම වේව් ලෙන්ත් එකක තියෙන ලයිට් එකක් පිට කරන්න. ඒක තමයි ඔයාලට දැන් මෙතන පාටින් මේ මිනරල්ස් ලස්සනට පෙනෙන්නේ. මේක වෙන්නේ කොහොමද කියලා මම අන්තිමට දාලා ඇති මෙතන ෆොටෝ එකක් ඒකේ විස්තර කරලා තියෙනවා. ඔයාලට පෙනේ දැන් normal light එකේදී පාටක් පෙවුන්නේ නැහැ. හැබැයි UV light එකක් දැම්මහම ඒකේ ලස්සන පාටවල් පේන්න පටන් ගන්නවා. මෙන්න මේක කියෙව්වොත් ඔයාලට ඒක පිළිබඳව දැනගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඕස්ට්‍රේලියන් මියුසියම් එකට ගියොත් ඔයාලට පුළුවන් ඕස්ට්‍රේලියන් history, science, nature කියන ඔක්කොම දේවල් එකම තැනකින් ඉගෙන ගන්න. මියුසියම් එකත් බලලා ඉවරයි. ඉතින් දැන් වෙලාව 6ට විතර ඇති. අපි දැන් මේ ට්‍රේන් එකක් යනකම් මග බලන් ඉන්නේ ගෙදර යන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආපහු තව අලුත් වීඩියෝ එකකින් එන්නම්. Thank you for watching my video.